පුතාලා ඔයාලට. ඔයාලා ඉඳ ගන්නකො බලන්න. මේ සිසුරාට අපිට ගොඩක් විශේෂ දවසක්. ඒ මොකද්ද ටීචර්? සත්‍ය සිසුරාලා ඔයාලා හැමෝම පල්ලි එන්න ඕන. අපිට ටියුෂන් ක්ලාස් අපි නාන්න යන්න තියෙනවා ටීචර්. මේ සත්‍ය සිසුරාලා අපි හැමෝටම නිවාඩු දවසක්. වාව්. ඒ ඇයි ටීචර්? මේ සත්‍ය සිසුරාලා සිසුරාලා ඔයාලා හැමෝම නිසා පල්ලි එන්න ඕන. ඇයි ටීචර් එකට මහසිකුරාදා කියන්නේ? සිසුරාලා මම ඔයාලා ලස්සන කතාවක් කියන්නම්. කවුද කැමති ඒ කතාව අහන්න? අපි ආසයි ටීචර්. මේ දවසට තමයි යේසුස් වහන්සේ කුරුසෙට බහින්නේ. ඒ කතාව තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. කීදෙනෙක් කැමතිද ඒ කතාව අහන්න? අපි ආසයි ඒ කතාව. හරි. යේසුස් වහන්සේ සේවය කරන යේසුස් වහන්සේ ළඟින්ම ගෝල දෙලස්තරේ යේසුස් වහන්සේ තෝරගත්තා. අපි දැන් අපේ කවුරුත් වැඩ කරන්න යනකොට එයාලා වැඩ කරන්න එයාලා උදව් කරන්න ගෝලය හොයා ගන්නවානේ. ඔව් ටීචර්. අන්න ඒ වගේ තමයි යේසුස් වහන්සේ සේවය කරන්න යනකොට යේසුස් වහන්සේත් එක්ක යන්න, යේසුස් වහන්සේ එක්ක ඉන්න, යේසුස් වහන්සේ හොයාගත්ත ගෝලය 12 දෙනෙක්. එතකොට යේසුස් වහන්සේ මේ වගේ යනකොට යේසුස් වහන්සේ සේවය කරන්න යනකොට යේසුස් වහන්සේ ගැන වැරදි කියන්නේ යේසුස් වහන්සේගේ වැරදි හෙව්වා. යේසුස් වහන්සේ වැරදි කරාද? නෑ ටීචර්. ඒකෝර යේසුස් වහන්සේගේ වැරදි කියන්නේ යේසුස් වහන්සේගේ වැරදි තිබුණේ නෑ. ඇයි ඒ වැරදි තිබුණ නැත්තේ? යේසුස් වහන්සේ පව් කරන්නේ නෑනේ. ඔව් යේසුස් වහන්සේ පව් කරන්නේ නෑ. යේසුස් වහන්සේ එක්කම හිටපු එක්කෙනෙක් තමයි යේසුස් වහන්සේගේ බොරු වැරදි කියලා යේසුස් වහන්සේ අපේ පාපය නිසා තමයි යේසුස් වහන්සේ කුරුසියට නෑ. ඒ වුණත් යේසුස් වහන්සේ ඒ හැමෝටම සමාව දුන්නා. එතකොට ඊට පාපය කියන්නේ මොකක්ද? පාපය කියන්නේ අපි සිතන, අපි කියන, අපි කරන දෙවියන් වහන්සේ අකමැති දේවල් තමයි අපි පාපය කියන්නේ. අපි ඒක කරලා බලමුද? හැමෝම නැගිටින්නකො බලන්න. මේ නැගිටින්න. අපි සිතන, අපි කියන, අපි කරන දෙවියන් වහන්සේ අකමැති දේවල් පාපයයි. සංසාර ගොඩක් රිදෙන්නේ නැති. එතකොට යේසුස් වහන්සේට පිපාසයි කියනකොට යේසුස් වහන්සේට බොන්න දුන්නේ තිත්ත කාඩිය. එතකොට තිත්ත කාඩිය බොන්න දෙනකොට දැන් අපිට තිබා දෙනකොට අපි බොන්න වතුර එහෙම නැත්නම් බීම වගේ දේවල්නේ. ඒ වුණත් තිත්ත කාඩිය ගොඩක් තිත්තයිද? ඔව් තිත්ත කාඩිය ගොඩක් තිත්තයි. එතකොට යේසුස් වහන්සේට පිපාසයි කියන වෙලාවේ යේසුස් වහන්සේට දුන්නේ තිත්ත කාඩිය. දැන් යේසුස් වහන්සේ මේ විදිහට කුරුසයට යන කල තියෙද්දී යේසුස් වහන්සේගේ ඇඟේ හැමතැනින්ම රුධිරය ගියා. ලේ වැగిරුණා. ඒ ලේ වැగిරිලා ඉවර වෙලා යනකොට යේසුස් වහන්සේගේ ඇඟෙන් රුධිරය ඉවර වෙලා ගලා ගියේ වතුර. ඒ තරම යේසුස් වහන්සේගේ රුධිරය ඉවර වෙලා තිබුණා. එතකොට යේසුස් වහන්සේ අපි දරන්න ඕන දේවල් යේසුස් වහන්සේ අපිට ආදරය නිසා කුරුසයක් මත උසුලා ගත්තා. එතකොට දැන් අපි පව් කරන්න හොඳ නෑ නේද? ඒ කාලේ වැඩි කරපු අය තිබ්බ ධර්මම තමයි කුරුසිය යන ගන්න. මේ කුරුසිය යුදස් යේසුස් වහන්සේ පාවලා දුන්න නිසා යේසුස් වහන්සේට උරුම ධර්මම තමයි කුරුසිය යන ගන්න. කුරුසිය යන ගන්නවා කියන්නේ ලේසිපත් වැඩක්ද? නෑ ටීචර්. ඒක බොහොම දුෂ්කර වැඩක්. ඒකටම දැන් යේසුස් වහන්සේ වැඩි කලේ නැහැනේ. යේසුස් වහන්සේ බොරු වැඩි කියලා යේසුස් වහන්සේ පාවලා දුන්න අන්තරයි. ඒකවල යේසුස් වහන්සේ කුරුසියට කියලා යේසුස් අපි දරන්න ඕන කටුවටුණු අපි දරන්න ඕන ඇන පහරවල් අපි දරන්න ඕන හස පහරවල් යේසුස් වහන්සේ අපිට ආදරේ නිසා කුරුසක් මත ඒ දේවල් උසුලා ගත්තා. ඒක යේසුස් වහන්සේ හස පහරවල් 39ක් ගත්තා. අපිට එකපාරක් පොඩි මුට්ටියක් ගන්නකොට රිදෙනවා නේද? ඔව්. හදනවා නේද? ඔව්. ඒකෝර යේසුස් වහන්සේ හස පහරවල් 39ක් කාලා කටුවටුණු දරලා ඇන පහරවල් උන්න ස්වාමීන් වහන්සේට ගහලා යේසුස් වහන්සේ කුරුසියට කියලා අපි ඒක පොඩ්ඩක් බලමුද? හරි. එන්නකො ඉස්සරහින් පුතාලා දෙන්නේ. මම ඉන්නකො. හරි. දැන් මොන්න මේ අපේ තවත් පාසලේ පුතාලා දෙන්නේ පෙන්නන්න යනවා කොහොමද යේසුස් වහන්සේව යුදස් පාවලා දුන්නේ කියලා. යුදස් යේසුස් වහන්සේ යුදස් මොනාට පාවලා දුන්නේ? සිතිහකට නේද? සිතිහකට පාවලා දුන්නේ. එතකොට අපි ඔන්න බලමු දැන් මේ දෙන්නගේ කොහොමද යේසුස් වහන්සේ පාවලා දුන්නේ.